නැති කෙනෙක් ඒක ලබා ගන්නත් වාසනාවද ලැබීමද නැහැ. ඒ වෙනුවෙන් කරන කැපකිරීම. මිනිස්සෙක් එයාගේ ඩ්‍රීම් එක වෙනුවෙන් කරන්න ඕන කැපකිරීම කොච්චරක්ද? මේ බලන්න. දැක්ක නිවුස් එකක් ජීවිතේ නැවත එන්න පුළුවන් වෙයිද කියන එක නොහිතා අඟහරු වලට ලොකු ඩ්‍රීම් එකක් කරගෙන තියෙනවා අඟහරු වලට යන්න. ඉතින් හැබැයි චුට්ටක් හිතලා බලන්න කෙනෙක් ව්‍යාපාරයක් කරනවා කෙනෙක් ව්‍යාපාරයක් අලුතෙන් ගොඩනගා ගන්න try කරනවා. ඒක වෙනුවෙන් කරන කමිට්මන්ට් එක. හැබැයි 30000 40000 50000 60000 කට ජොබ් එකට දුවන්න උදේ නැගිටලා මහන්සි වෙලා ඒ සෑහෙන කැපකිරීම ටිකක් කරන එකේ ප්‍රතිඵලය 60000 70000 ලැබෙනවා. හැබැයි ව්‍යාපාරයක් පටන් අරගෙන ඒ ව්‍යාපාරය වෙනුවෙන් මුකුත්ම නොකර සමහර අය ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මිනිස්සෙගේ ඩ්‍රීම් එකක් වෙලා තියෙනවා නැවත එන්න ලැබෙයිද කියලාවත් හිතන්නේ නැතුව අඟහරු වලට ගිහිල්ලා එයාගේ නම තියන්න. හැබැයි තව කෙනෙක්ට තව මිනිස්සු කරලා තියෙන ව්‍යාපාරයක් ලැබිලා ව්‍යාපාරයක් පටන් අරගෙනත් ඒක වෙනුවෙන් පුංචි දෙයක් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒක තුළ ප්‍රතිඵල නැත්නම් ආයෙ try කරන්නේවත් නැහැ. yes විතරයි බලාපොරොත්තු වෙන්නේ. no කියලා ලැබෙද්දී yes එකක් වෙනුවෙන් try කරන්නේවත් නැහැ. ඉතින් මේ දැක්ක ෆොටෝ එක මට සුපිරි මොටිවේෂන් එකක් වුණා. ඉතින් මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළට යන්න හිතන ඔයාට බලන්න මිනිස්සේ ඩ්‍රීම් එක වෙනුවෙන් කරන කමිට්මන්ට් එක ජීවිතේ නැවත ලැබෙයිද නැද්ද දන්නේ ජීවිතේ පරදුවල තියලා එයාගේ ඩ්‍රීම් එකට එයා කැප වෙද්දී අපිට ලැබිලා තියෙන එකට ජීවිතේ පරදුවල තියන්න ඕනේ. ඊට මෙහා දේවල් ටිකක් තමයි ඔයාට කරන්න තියෙන්නේ.